SFT 2025 level 40 වෙනි ප්‍රශ්නේ. අවස්ථයේදී ගූර්ණයේ 0.5 kgm මාර්ගය වන මම தත්ත්වය ලකුණු කරගන්නම්. එතකොට ඉක්මන් හින්දා අවස්ථයේදී ගූර්ණයට තියෙන සංකේතය I සමානයි 0.5 kgm මාර්ගය. අවස්ථයේදී ගූර්ණයේ ඒකකය වම මතක තියාගන්න kgm මාර්ගය වර්ග මීටර තියෙනවා කිලෝග්‍රෑම් තියෙනවා. වන රෝධයකට ආරම්භක මෝටරයක් මගින් 10 නිව්ටන් මීටර නියත ව්‍යාවර්තයක් යොදනවලු. ව්‍යාවර්තය කියන්නේ බලගූර්ණයටමයි ව්‍යාවර්තය කියන්නේ. ව්‍යාවර්තයට තෝ මෙයාලා කියනවා 10 නිව්ටන් මීටර ව්‍යාවර්තයක් යොදනවා. එහෙම ව්‍යාවර්තයේ හින්දා බලගූර්ණයක් යොදපුවාම වේගෙන් කැරකෙන්න ගන්නවා. ඊට පස්සේ මෙයාගේ ආරම්භ වූ වෙන නිශ්චලතාවයේ සිට 960 rpm වේගයක් දක්වා මේක ළඟා වෙනවා. එතකොට සංඛ්‍යාතය කියන එක rpm එකෙන් දෙන්නේ. සංඛ්‍යාතය කියන්නේ තප්පරයකදී සිදු කරන වට ගන්න ආවර්ත කාලය කියන්නේ එක වටයක් යන ගත වෙන කාලය. සංඛ්‍යාතය rpm 960 තියෙන්නේ. මෙයා මිනිත්තුවට per minute rate කියන එක මේක බෙදනවා අපි 60න් බිඳුවාම 16 Hz නැත්නම් තප්පරයට කියන කෙනම සංඛ්‍යාතය. ඊට පස්සේ මේක මෙච්චරයි මේ කතාවේ දීලා තියෙන தත්ත්වය ලකුණු කරගන්න. ඊට පස්සේ අපි දැනගන්න ඕන පුතේ ව්‍යාවර්තය සහ අවස්ථිත ගූර්ණය සහ කෝණික ත්වරණය තියෙන එක සමීකරණයක් තියෙනවා. ව්‍යාවර්තය තෝ සමානයි I ඇල්ෆා. මේකෙන් ඇල්ෆා කෝණික ත්වරණය හොයාගන්න. කෝණික ගතවන කාලය අහන්නේ ඔමේගා මේක t කියන එක අහන්නේ. මේකෙදී තෝ සමානයි I ඇල්ෆා. තෝ කියන්නේ ව්‍යාවර්තය මෙතන ආව 10 නිව්ටන් මීටර. I 1.5 කියන එක මම මේක අයිඩිය අවස්ථිත ගූර්ණය භාගයේ විදියට ලියා ගන්නවා. ගුණ කිරීම ඇල්ෆා. මෙතනින් ඇල්ෆා එනවා 20යි rad s2 තප්පර වර්ගයට රේඩියන 20යි කියලා එනවා ඇල්ෆා. කෝණික ත්වරණය ඇල්ෆා කියන්නේ. එතකොට ඇල්ෆා කියන එක අර්ථ දැක්වීම දැනගන්න ඕනේ. ඇල්ෆා කියන්නේ කෝණික ත්වරණය කියන්නේ මොකද්ද? කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ඔමේගා බෙදීම t තමයි ඇල්ෆා කියන්නේ. ඇල්ෆා සමානයි ඔමේගා බෙදීම t. ඕක දැනගන්න ඕනේ. තව එකක් ඔමේගා කියන්නේ මොකද්ද? කෝණික ප්‍රවේගයයි සංඛ්‍යාතයයි තියෙන එකම සමීකරණයයි තියෙන්නේ. ඔමේගා සමානයි 2.5 වාරයක් f කියන එක. ඔමේගා සමානයි 2.5 වාරයක් f. 2 5 වෙනුවට 3 ගන්න කියලා කියනවා. සංඛ්‍යාතය අපිට ආව කීයද? 16යි. මම එක සැරේ ලියනවා. ඒක කෙලියන්නේ නැහැ. ඔමේගා කියන්නේ 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 16 rds ඍණ එක. ඊට පස්සේ මෙතන ඕනනම් කියමුකෝ අපි rad s1 තප්පරයට රේඩියන තමයි ඔමේගාගේ එකක වෙන්නේ. ඊට පස්සේ මෙතෙන්ට ආදේශ කරන්න ඕක ඇල්ෆා දන්නවා 20 ඔමේගා දන්නවා මෙතන t තමයි හොයන්න තියෙන්නේ. මම මෙතනින් ආදේශ කරන්නම් මේකේ ඇල්ෆා කියන්නේ 20යි rad s1 සමානයි ඔමේගා 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 16 rad s1 බෙදීම t කියන්නේ කාලය අපින් අහන්නේ. මේ යට තියෙන ඉලක්කම එක t ගෙන් උඩට ගුණ වෙනවා. මේ 20ෙන් යටට ගුණ වෙන්නේ. ඒක හරස් ගුණ කිරීම තේරුම් ගන්න. එතකොට මේක එන්නේ t සමානයි තේරුණානේ t ගෙන් උඩට ගුණ වෙනවා. මේ 20 යටට ගුණ වෙන්නේ. 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 16 බෙදීම යටට එනවා 20. දෙවරක් 10යි 16 වරක් 3 48යි 4.8යි කියලා එනවා. මම මෙහෙන් උත්තරේ ලියන්නම්. t සමානයි 4.8යි තප්පර. මෙයා 960ක් rpm වෙන්න යන කාලය. මෙයාගේ උත්තරේ වෙන්නේ 4.8යි තප්පර දෙවෙනි එක උත්තරේ.